ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ කාරණාවක් හැමෝටම ඉතාම වැදගත් වෙනවා. ඒ දන්නවද? අපි කතා කරන්න යන්නේ මේ සමාජයේ තියෙන ඉතාම දරුණු ප්‍රශ්න ගැනයි. ඒක තමයි මත්පැන් මත්කරල්. ඉතින් මේ මත්පැන් මත්කරල් කවුරුත් ආසාවෙන් නෙමෙයි ගන්නෙ. නමුත් ඒක ගත්තට පස්සේ ඕකෙන් මිදන්න බැරිව ගොඩාක් අය, ස්පෙෂලි පිරිමි පුද්ගලයෝ ගොඩාක් අය බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙනවා, ශාරීරික හා මානසික. නමුත් ඔයා කාන්තාවක් නම් ඔයත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඕනේ. එයි දන්නවද? ඔයා ආදරය කරන කෙනාව කොහොමද මේ මත්පැන් වලින්, මත්කරල් වලින් බේරගන්නේ කියන එක ඒ දෙනුම ඔයාට ලැබෙනවා. හරි, අපි ඉස්සෙල්ලාම බලමු මොනවද මේ මත්පැන් නැත්තම් මත්කරල් කියන එක කියලා. ඒක මොකුත් නෙමෙයි. ඒ රසායන ද්‍රව්‍යයක්. ඒකෙන් රසායන ඉතාම අපේ මොලේ වෙනස් කරන්න, අපේ මොලේ තෝට්ස් ටික, ප්‍රොසෙස් තින්කින් පැටර්න් ටික හැම දෙයක්ම වෙනස් කරන රසායන ද්‍රව්‍යයක් තියෙන දේවල් තමයි ඕනම මත්පැන් මත්කරල් වෙන්නේ. ඉතින් අපි මත් වෙනවා කියලා කියන්නේ අපේ මොලේ නැචරලි සාමාන්‍ය පවත්වාගෙන යනවනේ ප්‍රොසෙස් එක චේන්ජ් වෙනවා කියන එක. ඒ කොහොමද දන්නවද චේන්ජ් වෙන්නේ? දැන් අපේ මොලේ පවත්වන්නේ මේ කෙමිකල් එකකින්. දැන් අපේ මොලේ තියෙනවා නියුරෝ ට්‍රාන්ස්මිටර් කියන කෙමිකල්, බොහෝ කෙමිකල් තියෙනවා. ඒ කෙමිකල් එකෙන් තමයි හැම දෙයක්ම වෙන්නේ අපේ මොලේ සිදු වෙන්නේ. ඕකෙන් ඩොපමයින් කියන කෙමිකල් එකක් තියෙනවා යාළුවනි. ඒ කෙමිකල් එක වැඩි වුණාම සතුටක් ලැබෙනවා. ඉතින් මත්පැන් මත්කරල් ඔක්කොම කරන්නේ ඩොපමයින් ආය ගබා කියලා තව කෙමිකල් එකක් තියෙනවා. මේ නම ටික ගැඹුරුයි. එහෙනම් ඒක එච්චර වැදගත් නෙමෙයි. මේ ගබා කියන, සෙරොටොනින් කියන, ඩොපමයින් කියන, ඇසටයිකෝලින් කියන ගොඩක් කෙමිකල්ස් තියෙනවා. ඔව්ව ටික වැඩි කිරීමක් තමයි සිදු වෙන්නේ. නැචරලි නෙමේ, අන්නැචරලි. එතකොට දැන් අල්කොහොල් එකෙන් තියෙන අර කෙමිකල් ඒවා ඊටාම දරුණු කියලා කියනවා. ඊටාම දරුණු කෙමිකල්ස් තියෙන්නේ. අනිත් මත්කරල් වලිනුත් ඒ වගේ තියෙන්නේ. සාමාන්‍ය සිගරට් එකක් නිකොටින් එකෙනුත් ඒ වගේ කෙමිකල් තියෙන්නේ. හරිද? ඒ හින්දා තමයි විවිධ විදියට එක්කෙනෙක් මත් වෙනවා කියන කන්සෙප්ට් එකක් වෙන්නේ. අපේ මොලේ වෙනස් වීම සිදුවෙන නිසා. හරි, මේක අපි නැචරලිනුත් කරන්න පුළුවන්. අපි ඒ ගැන පස්සේ බලමු. නැචරලි අපි කොහොමද මේක කරන්නේ කියලා අපි දැනගත්තොත් මේක රිප්ලේස් කරන්න පුළුවන්. මේ මත්පැන් මත්කරල් වලින් මේ සමාජය හා අපේ ජීවිතය අපිට බේරගන්න පුළුවන්. තව විද්‍යාත්මක පැත්ත බැලුවොත් බොහෝ අය හිතාගෙන ඉන්නවා ඉතින් මම හැමදාම බොන්නේනේ. ඉතින් හැමදාම බීවොත් නේ මට හානියක් වෙන්නේ. මම ඉතින් පාටියට ගියොත් හිතුනොත් බොනවා. ඉතින් ඒකෙන් මොනවද හානියක් මට වෙන්නේ කියලා බොහෝ අය හිතනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි කියලා විද්‍යාව කියනවා. එයි දන්නවද? හැමදාම බීවොත් ඒකෙන් වෙන හානියක් ඊටාම වැඩි. නමුත් ඉඳ හිට බීවොත්, ගොඩාක් බීවොත්, ඉඳ හිට වුණොත් සාමාන්‍ය එක මට්ටමට වැඩි මාසයකට එකවරක් වුණොත් බීවොත් ඕකෙනුත් හානියක් වෙනවලු. ඒ දන්නවද? හිමින් වෙනවලු ඕකෙන් හානියක්. ඒ හින්දා අපේ මොලේ රසායන ඒ මට්ටම වෙනස් වෙනවලු. ඒ හින්දා මොලේ හිතන ආකාරය හා අනිත් එක අපේ ශරීරය පවත්වන ආකාරය අනිවාර්යෙන් වෙනස් වෙනවා කියලා කියනවා. ඒ හින්දා අපිට මෙහෙම බේරන්න බෑ. මෙහෙම කියලා මම පාටියෙන් විතරයි බොන්නේ, මං හිඳ හිට විතරයි බොන්නේ කියලා. අනිත් එක සිගරට් දැන් බොන්නේ කියන අදහසින් අපි ඇල්කොහොල් විතරයි නෙමෙයි අපි මෙතනින් අපි අදහස් කරන්නේ. ඔතන සිගරට් එකක් ගන්න එකක් වෙන්න පුළුවන්, වෙන මත්කරල් ටික ගන්න එකක් වෙන්න පුළුවන්, ඕන එකක්. හැම දෙයක්ම විවිධ විදියට විවිධ කෙමිකල්ස් ඇති කරනවා අපේ බ්‍රේන් එකෙන්. නමුත් හැම එකම ඇබ්බැහි වීමට තමයි අපේ මොලේ පත් කරන්නේ. ඇබ්බැහි වීම කියන එකට පත් කරනවා. ඒක ගොඩාක් හැමදාම ගන්න එක්කනට ටක් ගාලා වෙනවා. පොඩ ගන්න එක්කනට එයා දන්නේ නැතුව හිමින් වෙනවා. නමුත් ඒකෙන් තියෙන බලපෑමක් එකයි. ඉතින් මොලේට වෙන බලපෑමක් වෙන, ශාරීරිකව වෙන බලපෑමක් ෆැටි ලිවර් කියලා ඔයාලා අහලා ඇති. දැන් ගොඩාක් අය, ගොඩාක් පිරිමි පුද්ගලයෝ පොඩි වයසෙන් මැරෙනවා නේද? විවිධ ආබාධ වලින් මැරෙනවා නේද? විවිධ ලෙඩ වලින් මැරෙනවා නේද? ඉතින් සමහර ලෙඩ වලට දැන් නමක් දන්නේලු.
මොනවද නමක් කියලා දන්නේලු ડોක්ටර්ස්ලා කියනවා. ඉතින් ඔක්කොම එයා බීපු ඒ මත්පෙන් මත්කරල් සිගරට් හින්දා වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඕක සමහර විට ඉඳ හිට බොන අයට සමහර විට ඕක හොයාගන්න බෑ කියලා තමයි සයිකොලොජිස්ට් කියන්නේ. එයි දන්නවද? ඕක හානියක් වෙන්නේ ඕක අපේ යටසිතට ගිහිලා ඒ එබ්බැහි වීම කියන එක අපේ යටසිතට තමයි ගිහිලා රෙකෝඩ් වෙන්නේ. එතකොට යටසිතට ගිහිලා එබ්බැහි වීම කියන එක රෙකෝඩ් වෙනවා නම් සමහර විට ඒ පුද්ගලයා දන්නේ නැතුව අපේ හිත වැරදි ඕඩර්ස් ටික දෙනවා. ඉතින් වැරදි ඕඩර්ස් ටික දෙනවා නම් වැරදි ඕඩර්ස් කියලා කියන්නේ දැන් ඔයාගේ දැන් එක්කෙනෙක් ඉතින් හිඳ හිට බොනවා කියමුකෝ මාසෙට එකවරක් දෙසරයක් එහෙම බොනවා කියමුකෝ. එතකොට එයාට ලොකු හානියක් වෙන්නේ කියන එක ඇත්ත. නමුත් යටසිතට එබ්බැහි වීම කියන කන්සෙප්ට් එක යටසිතට එයා දන්නේ නැතු. යටසිත කියලා කියන්නේ අපේ පාලනය යටතේ නෙමෙයි තියෙන්නේ. ඉතින් ඔතනට ගිහිලා ඕක රෙකෝඩ් වෙනවා. ඉතින් රෙකෝඩ් වෙනකොට එයා දන්නේ නැතුව ඒ ඕඩර්ස් එක දෙනවලු හෙඟට ඔයා මේ වගේම රෝගයක් ඇති කරන්න මේ වගේම දෙයක් කරන්න. දැන් ඇල්කොහොල් එකෙන් වෙනවනේ හානියක්. ඒ හානි ටික චූටක් බොන එකනටත් වෙන්න පුළුවන් කියලා කියන්නේ ඒක තමයි. මේක අලුත්ම සොයා ගැනීමක් සයිකොලොජිස්ට් හොයාගෙන තියෙන්නේ. ඒ හින්දා මේ ඇල්කොහොල් නැත්තම් මත්කරල් මත්පැති හැම දෙයක්ම 100%ම අපි පාවිච්චි නොකරන ඉන්න එක තමයි ඉතාම හොඳ ක්‍රමයක් කියලා දෙන්නට කියනවා. දැන් තවත් ගොඩාක් කතා කරන්න පුළුවන්. දැන් ෆැටි ලිවර් ගැන අපි කිව්වා. දැන් ෆැටි ලිවර් කියලා කියන අපේ ලිවර් එකට වෙන හානිය. ඒයි දන්නවද? දැන් මත් ස්පෙෂලි ඇල්කොහොල් එකෙන් තියෙන කිමිකල් ටික ඉතාම ගැඹුරු කිමිකල්ස්. දැන් සාමාන්‍ය අපි බත් ටිකක් කනවා නම් මොකක් හරි කෑම જાතියක් කනවා නම් ඒක කනකොට අපේ ලිවර් එකෙන් තමයි ඕක ප්‍රොසෙස් වෙලා අපි ඩයිජෙෂන් වෙන්නේ ඕකෙන් තමයි. ඉතින් නමුත් මේ ඇල්කොහොල් ටික ඩයිජෙස්ට් කරන්න අපේ ලිවර් එකට හා අපේ බඩට අපේ රුධිරයට ගොඩාක් මේ වැඩ කරන්න වෙනවලු. ගොඩාක් මහන්සි වෙන්න වෙනවලු. ඒ හින්දා තමයි අපේ ලිවර් එකට ලොකු හානියක් වෙන්නේ. ඉතින් ෆැටි ලිවර් කියන එක ගොඩාක් මරණවලට රීසන් වෙනවා. එතකොට ආය හදවතට එහෙම ගොඩාක් හදවතට පමණක් නෙමෙයි අපේ හැඟේ තියෙන ගොඩාක් ශරීර අවයව වලට හානියක් වෙනවා කියන එක අපි කියලා නෙමෙයි ඔයාලා දැනගන්න ඕනේ. හැමෝම දන්නවා. අනිත් එක මානසිකව දැන් මානසිකව මොකක් හරි ලෙඩක් අනිවාර්යයෙන්ම එනවා කියලා කියනවා. මේ ඒ කියන තරහ නිතරම තරහ ගන්නවා කියන එකත් ලෙඩක්නේ. ඉතින් මේ වගේම අපි මේකෙන් තියෙන හානිය ටික අපි දන්නවා. අපි දන්නේදි දේවල් නෙමෙයි. ඉතින් ඕගෙන කියලා ගොඩක් ඔයාලත් අහලා ඇති. දැන් අපි අන්තිමට කතා කරන්න අපිට තියෙන්නේ දැන් කොහොම හරි ඔයාලා ඕක පාවිච්චි කරනවා කියමුකෝ. ඉතින් ඕක එකවරම නතර කරන්න බෑ. එකවරම නතර කරොත් අනිවාර්යයෙන්ම ඒකට වඩා ලොකු බලපෑමක් කරනවා. ඕකට කියන්නේ withdrawal symptom කියලා. ඉතින් withdrawal symptoms කියලා කියන්නේ ලොකු හානියක් ඇති කරනවා. ඒ හින්දා ඒක හිමින් තමයි අපි කරන්න ඕනේ. චූටක් අඩු කරලා එවිලා අන්තිමට අපිට ඒක නැති කරන්න පුළුවන්. ඔයා නිතරම පාවිච්චි කරන එකෙක් නම්. දැන් ඔයාටම මේක හිතාමතා කරන්න පුළුවන්. නැත්නම් වෙන එක්කනාගේ දැන් ඔයාගේ wife ගේ හරි මේ අනිත් ඔයා ළඟ හොඳට ආශ්‍රය කරන අනිත් කාන්තාවන්ගේ මේ හෙල්ප් එක හරි දැන් එයාලා මානසිකව ඔයාලට හෙල්ප් එකක් දෙනවා. එහෙම කරන්නත් පුළුවන්. යාළුවන්ගේ සහයත් එක්ක දැන් යාළුවන්ගේ සහයත් එක්ක අපි බොනවා නම් ඒ යාළුවන්ගේ සහයත් එක්ක ඕක නතර කරන්න බෑ අපිට. එහෙම හිතලා අපිට ඕක නතර කරලා දාන්න පුළුවන්. ඉතින් ඒකත් බැරි නම් අපි අනිවාර්යයෙන්ම නතර කරන්න උවමනාව තියෙන අය ડોක්ටර්ස්ලාගේ ඇඩ්වයිස් ගන්න ඕනේ සයිකියාට්‍රික්ගේ. එයා ඒකට ක්‍රමයක් කියනවා හරියට කොහොමද මේක කරන්න කියලා දෙනවා ඒ විදියට. ඒ දන්නවද ලොකු හානියක් වෙන්න කලින් අපි ඕක නතර කරන එක හොඳයි. ඉතින් හානි ඔක්කොම වුණාට පස්සේ අපි නතර කළත් වැඩක් නැහැ. ඉතින් මරණය කියන එක හැම එක්කනටම පොදුයි. ඕක වළක්වන්න බෑ. නමුත් අපි මරණයත් අපි පොඩි හිනාවත් එක්ක අපි මේ ලෝකෙට කාටවත් කිසිම හානියක් කරේ නැහැ කියන හිනාවත් එක්ක අපි මරණයටත් මුහුණ දෙන්න පුළුවන් කොච්චර හොඳයිද. මේ මත්පැන් නිසා අපිට සිදුවෙන ශාරීරික හා මානසික හානි නිසා අපි මරණයට කලින් ගොඩාක් දුක් විඳලා අනිත් අයටත් කරදර දීලා මරණයටපත් වෙනවා කියන එක කොච්චර නරක දෙයක්ද. ඉතින්
මෙහෙම එකක් මේ සමාජයේ සමහර අය කියනවා අන්න අරයා බොනවානේ නිතරම හැමදාම බොනවානේ. එයාට කිසිම ලෙඩක් නැහැනේ කියලා. ඉතින් ඕක 100ට එක්කෙනෙක්ට එයාගේ අර liver එකයි ඇතුලේ තියෙන ශාරීරික කොටස් ටිකයි මේ ඉතාම දරුණුම කෙමිකල්ස් ටික දරා ගැනීම හැකියාවක් එක්කෙනෙක්ට තියෙන්න පුළුවන්. එහෙම අයට ලෝක ලක්ෂණ මොකුත් නැතුව එයා ජීවත් වෙන්න පුළුවන් දිගු කාලයක්. හරිද? නමුත් හැමෝටම එහෙම බෑ. 99%ක් එහෙම බෑ. එක්කෙනෙක් දෙන්නෙක්ට පුළුවන්ලු. නමුත් එයාටත් මේ මානසිකව වෙන දේවල් වෙනවලු කියලා තමයි කියන්නේ. නමුත් ඒකට 1000න් එක්කෙනෙක් එහෙම ඇති. ඉතින් එහෙම වැරදි උදාහරණයක් කවදාවත් ගන්න එපා. එයා බොනවනේ හොඳින් ඉන්නවනේ කියලා. එයා හොඳින් නෙමෙයි. එයාට මොකක් හරි ලොකු ලෙඩක් ඇති. එයා දන්නේ නැතුව. හරිද? ඉතින් දැන් තව එකක් අපි අහනවා ටක් ගාලා හොඳට හිටපු පුද්ගලයා කිසිම ලෙඩක් නැතුව එයා නැති වුණානේ කියලා. ඉතින් එයා පොඩි කාලේ ගොඩාක් සිගරට් පාවිච්චි කරලා ඇති, මත්පැන් පාවිච්චි කරලා ඇති, මොකක් හරි මත් වෙන දේවල් පාවිච්චි කරලා ඇති. ඒක එකවරම නතර කරලා එයා පාඩුවේ ඉඳලා ඇති. ඕක බලපෑම කවදාද අපිට එළියට එනවද කියලා දන්නේ. ඒ හින්දා තමයි heart attack හැදිලා මොකක් හරි ලොකු ලෙඩක් හැදිලා මේ ડોක්ටර්ස්ලා සමහර විට දන්නේ කියලා කියනවා මොනවද ලෙඩ හැදුනේ කියලා. ඉතින් එයා කවදාද පොඩි කාලේදී පාවිච්චි කරපු මත් පෙන් ඇල්කොහොල් නිසා ඒක වෙන්න ගොඩාක් ඉඩකඩ තියෙනවා කියන එක තමයි සයිකොලොජිස්ට් කියන්නේ. ඒ හින්දා අපි පාවිච්චි කරන එකනින් අපි මේ වගේම හිතනකොට අපේ යටසිතට අපි පොඩි හයියක් දෙනවා. එතකොට යටසිත කියනවා ඔයා මේක නතර කරලා දාන්න කියලා. එතකොට ඒකට යටසිතම අපිට ඒකට පිළිවෙලක් හදලා දෙනවා. අනිත් එක තමයි දැන් අපි ඉස්සලම කිව්ව ඩොපමයින් කියන හෝමෝන් එක තමයි මේකෙන් ගොඩාක් ඇති වෙන්නේ අපි මත්පැන් ගන්නකොට කියලා. ඉතින් ඕක රිප්ලේස් කරන්න පුළුවන් නම් ඩොපමයින් එක දැන් ඔයා හැමදාම එක්සර්සයිස් කරනවා කියමුකෝ. හැමදාම ඔයා දුවන්න කෙනෙක් කියමුකෝ. ඒ ඩොපමයින් එකමයි ලැබෙන්නේ ඔයාට. දැන් මත්පැන් නැතුව මත් කරල් නැතුව එක්සර්සයිස් එකෙන් ඕක ලබා ගන්න පුළුවන්. නමුත් ඕක වෙරි වෙන දැන් මත්පැන් එකෙන් අපි වෙරි වෙලා තමයි ඕක එන්නේ. මේක එක්සර්සයිස් එකෙන් එහෙම නෙමෙයි හොඳ විදියට එනවා. ඉතින් දුවනවා මොකක් හරි එක්සර්සයිස් හැමදාම කරනවා යෝගා කරන ඒ වගේ දේවල්. අනිත් එක අපි අරමුණක් ඇති කර ගන්නවා ජීවිතේ. කාට හරි මොකක් හරි හොඳ දෙයක් කරනවා කියලා අපි මොකක් හරි අරමුණක් ලං වෙන්න ඕනේ කියලා යනවනම් අපි ඕකෙනුත් අපිට ඩොපමයින් ලැබෙනවා. සමාජ සේවාවක් අපි කරනවා. ඉතින් සමාජ සේවාව කරනකොට අපි බොණ්ඩත් වෙනවා කියලා කියන්න පුළුවන් අයලට. ඉතින් බොන්න නැතුව සමාජ සේවාව කරන්න පුළුවන්. අනිත් එක ඉතින් පාර්ටියට ගියොත් කොහොමද අපි නටන්නේ කොහොමද මේ සින්දුවක් කියන්නේ බොන්න නැතුව කොහොමද කියන්නේ කියලා ඒ මතය ගොඩක් අයට තියෙනවා. ඒකත් වැරදි මතයක්. ඇත්තටම ඔයා බොන්න නැතුව ඒව කරලා බලන්න නටලා බලන්න හොඳට නටන්න පුළුවන් බොන එකනට වඩා හොඳට සින්දු කියන්න පුළුවන් බොන එකනට වඩා පාටි එකකින් හොඳට ඉන්න පුළුවන් බොන්නේ නැති එකනට පාටි එකට ගිහිලා හොඳට ඒ පාටි එක රස විඳින්න පුළුවන් කියන එක ඇත්ත. ඒක කරලා බලන්න ඕනේ අපි. ඒ හින්දා අපි බොනවා කියන එකට කිසිම මේක හේතුවක් අපිට කියන්න බෑ. අනිත් එක ඔයා බොන්නේ නැති එක්කෙනෙක් නම් කවදාවත් ඕක පටන් ගන්න යන්න එපා. ඕක පටන් ගත්තොත් ජීවිතේ ඕක නතර කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. අනිත් එක තමයි එකවරම ඔයා බොන එක්කෙනෙක් නම් කවදාවත් එකවරම නතර කරන්නත් එපා. පොඩ්ඩක් නතර කරන්න නැත්නම් ડોක්ටර්ගේ ඇඩ්වයිස් එක කරන්න. ඔයා කාන්තාවක් නම් ඔයාගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. ඔයාගේ ආදරවන්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ පුතා වෙන්න පුළුවන්. සමහර විට පිරිමි කට්ටිය ඔයාලට හොයන්න බෑ බොන්නේ වගේ තමයි යාලා ඉන්නේ. යාලා කියන්නේ නැහැ. ඔයාලට සමහර විට ඔයාලා මගේ පුතා බොන්නේ මගේ ස්වාමි පුරුෂයා බොන්නේ මගේ අප්පච්චි බොන්නේ කියලා ඔයාලා හිතාගෙන ඉන්න පුළුවන්. නමුත් සද්දනිතෝ බීලා එනවා. සමහර පිරිමි කට්ටිය එහෙම තමයි. හොයාගන්නම බෑ කාන්තාවන්ට. තමන්ගේ ස්වාමි පුරුෂයා බොන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් එයා බොන කට්ටිය සද්ද නැතෝ බීලා ඉන්නවා. එතකොට ලෙඩ හැදුනා නම් තමයි ඕවා එළියට එන්නේ. ඒ හින්දා එක පුද්ගලයාගේ පොඩි හැසිරීම් වලින් ඔයාලට කියන්න පුළුවන්. ඉතින් හැසිරීම් එකපාරම වෙනස් කරනවා කියන්නේ මේ එයා බොනවා කියන එකට බොනවා කියන එක තමයි අදහස්. ඒ හින්දා මේ වගේම රණ්ඩු වෙලා එයාට සද්ද දාලා ඔයා කාන්තාවක් නම් නැත්නම් ඔයා යාළුවෙක් නම් ඉතින් යාළුවෙක් කවුරු හරි ගෙදරින් බොන්න එක්කෙනෙක් ඉන්නවා නම් නිතරම බොන්න එක්කෙනෙක් ඉන්නවා නම් ඒක හැමෝම දැනගන්නවා ලොකු ප්‍රශ්නයක් වෙනවා කියන එක. ඉඳ හිට බොන්න එක්කෙනෙක් ඉන්නවනම් සමහර විට ප්‍රශ්නයක් ඇති වෙන්නම නැහැ. ඒ හින්දා එයා හින්දා මට ප්‍රශ්නයක් නෑ නේ. එයා පාඩුවෙන් බීලා පාඩුවෙන් ඉන්නවනේ කියලා කවදාවත් හිතන්න එපා. එහෙම අයට ඔයාලට ලේසි කියන්න. මේකෙන් තියෙන හානි මෙහෙමයි. මේකෙන් තියෙන දැන් ඔයාට මොකක් හරි වුණොත් අපිව බලාගන්නේ කවුද? ඒ වගේම කතා කරලා බලන්න. ඉතින් මේ බොන චූටක්වත් බොන නිසා ඕක ඔයත් දන්නේ නැතුව යටසිතට ගිහිලා මේ වගේ හානි කරනවලු. ඔයාගේ ජීවිතයටත් බලපෑමක් කරනවලු. ඒ හින්දා ඉතින්
ඉතින් ඔයාට මොකක් හරි වුණොත් අපිව බලාගන්නේ කවුද? අපි කොහේ යන්නේද? ඒ විදිහට කතා කරලා ආදරෙන් කතා කරලා බලන්න. එතකොට ඒ පුද්ගලයා හිතනවා, ඒ හිතලා එයාට පුළුවන් උත්සාහ කරලා ඒක නතර කරන්න පුළුවන්. ඒක නතර කරොත් තව ලස්සන ජීවිතයක් ඇත්තටම තියෙනවා. ඒ දැන් බොන එකන කොහොම හරි අවුරුද්දක් විතර ගත කරලා හරි ඕක නතර කරලා දෙම්මා හිමින් නතර කරලා දෙම්මා කියමුකෝ. ඉන්පසුව තියෙන මේ ලෝකේ ඊටාම සුන්දරයි රසවත්. එතකොට මේ වීඩියෝ තුලින් අපි මොටිවේෂන් විදියට ඔයාලා ෆ්‍රෙන්ඩ්ලි විදියට ඩිස්කෂන් විදියට මේ බොන එකේ වෙන හානිය පමණක් නෙමෙයි ඒක කොහොමද නතර කරන්නේ ඒකේ සයිකොලොජිකල් පැත්තේ සයිකොලොජිස්ට් මොනවද කියන්නේ කියලා ගොඩාක් දේවල් අපි සාකච්ඡා කරා. මේ වගේ තව වීඩියෝස් අපි නිතරම සයිකොලොජිකල් වීඩියෝස් නිර්මාණ කරනවා. එහෙනම් අපේ channel එකට like කරන්න අපේ වීඩියෝස් share කරන්න, comment කරන්න.